අද පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න හැදුවා. බලන්න මගේ මේ පිටපස්සෙන් තියෙන මොකක් මොහොතද පොඩ්ඩක් බලන්න. සාමාන්‍යයෙන් මගේ ජීවිතේ පුරුද්දක් තමයි පුළුවන් හැම දවසකම හවස මුහුද දිහා ඇවිල්ලා බලන් ඉන්නේ. වාඩත් මේ මුහුද දිහා බැලුවාම මොන වගේ අදහස් එන්නේ නැද්ද? සමහර වෙලාවකට මුහුද හරි රළුයි, හරි ප්‍රචණ්ඩයි. ඒ වගේම තව මොහොතකදී මුහුද හරි නිසලයි. ඉතින් මේ වගේම තමයි අපේ ජීවිතේ. අපේ ජීවිතේ සමහර කාල එනවා ජීවිතේ පාදක කම්කටොළු ඊටම දුෂ්කර කටුක කාල. ඒ වගේම කිසිදු කරදරයක් නැති හරි සාමකාමී කාල සීමාවල අපේ ජීවිතේ. මේ ඇත්තටම පොඩ්ඩක් හිතලා බලන්න අපේ ජීවිතේ ලස්සනම මතක ලස්සනම අත්දැකීම් එකතු වෙලා තියෙන අර නිසලව ගලාගෙන යද්දිද තම ප්‍රචණ්ඩකාරී අවස්ථාව. මුහුදේ ලස්සනක් රැල්ල ගහනවා කියලා කියන්නේ ඒක හරි ප්‍රචණ්ඩකාරී වෙලාවක්. ඉතින් මම කියන්නේ අපේ ජීවිතෙත් ඒ වගේ තමයි. ඉතින් අපේ ජීවිතේ අපි ගොඩක් ආස කරන්න ඕනේ බාධක කම්කටොළු එක්ක අභියෝග එක්ක යන ජීවිතය. මොකද ලස්සන සුන්දරම මතක ඉතුරු වෙන්නේ ඒක අරසන.